සොහොන් පිටියක මැද රෑයක්. මෙය සත්‍ය කතාවක් ඇසුරින් උපුටා ගත්තකි. මෙහි ඇති නම්ගම් සියල්ල මනක් කල්පිත වේ. ඔබ මේ අහන්නේ යන්නේ මීට අවුරුදු 5කට කලින් මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු අදටත් රෑට නිින්දෙන් මාව බය කරලා ඇහැරවන ඒ බිහිසුණු අත්දැකීමයි. මම දන්නවා ඔබ මාව විශ්වාස නොකරන්න පුළුවන්. ඒත් මේ ලෝකේ අපිට පේන දෙයට වඩා නොපෙනෙන දේවල් කොයිතරම් බලවත්ද කියලා මම දැනගත්තේ එදා රෑ මිනි පිට්ටනියක් මැදදී මගේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ඒ හෝරාව ඇතුළතයි. ඒ කාලේ මම හිතියේ ලොකු ආර්ථික ප්‍රශ්න ගොඩක හිර වෙලා. හැම පැත්තකින්ම මම අසරණ වෙලා හිටියේ. ඔය අතරේ තමයි මට ගුණපාල ගුරුන්නාන්සේ මුණ ගැහෙන්නේ. මිනිස්සු කිව්වේ යාට බැරි දෙයක් නෑ කියලා. මගේ ප්‍රශ්නවලට එකම විසඳුම නිදානයක් පෑදීම කියලා එයා මාව විශ්වාස කරවුවා. ඒකට කරන්න ඕන උනේ එකම එක දෙයයි. මලගිය ප්‍රාණකාරයෙක් ගෙන්නලා එයාගෙන් මග අහගන්න එක. අමතක කරන්න එපා පුතා. මේක සෙල්ලමක් නෙවෙයි. නූලක් හරි වැරදුනොත් ඔබට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි. ගුරුන්නාන්සේගේ වචනේ එදා මම ගණන් ගත්තේ නැහැ. රාත්‍රී 12 පහ වුණා. ගමේ කෙළවරේ තිබුණු ඒ පාළු සොහොන් පිට්ටනිය මහා මූසල නිහඬතාවයක ගිලිලා තිබුණේ හීනියට වැටෙන වැස්සක් විතරයි. ගුරුන්නාන්සේ මිනි වලවල් දෙකක් මැද ලොකු මණ්ඩලයක් ඇඳා. ඊට පස්සේ රතු රෙදි කෑලි, තෙල් පහන් පහක් සහ අමුතු සුවඳක් හමන දුම්මල වර්ගයක් ලෑස්ති කළා. මම මන්ත්‍රේ ජප කරන්න ගත්තාම ඔබ මේ මණ්ඩලයෙන් අඩියක්වත් එළියට තියන්න එපා. මොන දේ දැක්කත් කවුරු කතා කළත් පස්ස හැරිලා බලන්න එපා. ගුරුන්නාන්සේ රළු හඬින් මට අනකලා. ගුරුන්නාන්සේ මන්ත්‍රේ පටන් ගත්තා. ඕම් නමෝ හීං හීං කන්‍යා සොහොන් කාලී. ඒ මන්ත්‍ර හඬ මුළු මිනි පිට්ටනිය පුරාම දෝංකාර දෙන්න ගත්තා. එක පාරටම අවට තිබුණු ගස් හෙලවෙන්න ගත්තේ හරිම අමුතු විදිහට. සුළඟක් නැතුවම ගස්වල කොළ සලිත වුණා. මන්ත්‍රයේ තද වෙන්න මට දැනුණා කවුරු හරි කෙනෙක් මගේ බෙල්ලට පිටිපස්සෙන් හුස්ම හෙලනවා වගේ. සීතල හුස්මක්. මගේ ඇඟ හිරිවැටිලා ගියා. පහන් නිවෙන්න වගේ සැරින් සැර ගැහෙන්න ගත්තා. එක පාරටම ගුරුන්වහන්සේගේ කටහඬ වෙනස් වුණා. එයා මන්ත්‍රයේ කිය හිටියේ කටහඬ මහ ගොරෝසු බය හිතන සතෙක්ගේ වගේ කටහඬකට හැරුණා. මම හොරෙන් එයා දෙස බැලුවා. ගුරුන්වහන්සේගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම සුදු වෙලා. එයා මන්ත්‍රේ කියන්නේ නැහැ. එයා කෑ ගහනවා. වැරදුනා. පූජාව මදි. මට ලේ ඕනා. ඒ සද්‍යාවේ ගුරුන්නාන්සේගේ කටින් නෙවෙයි වගේ. එක පාරටම මණ්ඩලයේ තිබුණු පහම නිවි ගියා. මුළු මිනි පිට්ටනියම තිත් අඳුරක ගිලුණා. ඒ අඳුර මැද්දෙන් මම දැක්කා අඩි 7ක් විතර උස කෙට්ටුව ඇඟ පුරාම අලුගාගත්ත අద్భుත රූපයක් ගුරුන්නාන්සේගේ පිටිපස්සෙන් මතුවෙනවා. ඒකේ ඇස් දෙක හරියට ගිනි අඟුරු දෙකක් වගේ දිලිසෙනවා. ගුරුන්නාන්සේ එක පාරටම බිම වැටුණා. ඒ අద్భుත රූපේ දැන් මගේ දෙසට හැරුණා. මට තේරුණා පූජාව වැරදිලා ගෙන්නපු බලය පාලනය කරගන්න ගුරුන්නාන්සේට බැරි වුණා කියලා. මම තවත් එතන හිටියොත් මගේ අවසානය එතනමයි. මම මණ්ඩලයෙන් එළියට පැනලා දුවන්න ගත්තා. පිටිපස්සෙන් මහා හයියෙන් hina වෙන සද්දයක් ඇහුණා. "තෝ කොහේ යන්නද?" ඒ කටහඬ මගේ කන් අඩි පුපුරවන්න වගේ ඇහුණා. මම පස්ස බලන්නේ නැතුව දුවනකොට මගේ කකුල් දෙකෙන් කවුරු හරි ඇද්දා වගේ මම මඩවලකට වැටුණා. මම හිතුවේ මම ඉවරයි කියලා. මම ඇස් දෙක පියාගෙන මට මතක හැම ආගමික වතාවත්තක්ම මතක් කරගත්තා. එක පාරටම ඈතින් පන්සලේ පාන්දර ගන්ටා සද්දය ඇහුණා. ඒ සද්දෙත් එක්කම මගේ ඇඟට දැනෙනු ඒ බර ගතිය, ඒ මූසල බව එක පාරටම නැති වෙලා ගියා. පහුවදා උදේ ගම්මුන්ට මාව හම්බ වෙලා තිබුණේ සොහොන් පිට්ටනිය ආයිනේ සිහිය නැතුව වැටිලා ඉද්දී. ගුරුන්නාන්සේව කවදාවත් හම්බුනේ නැහැ. සමහරු කියනවා එයා එදා රෑම මිය ගියා කියලා. තවත් සමහරු කියනවා එයාට පිස්සු හැදිලා කොහේ හරි ගියා කියලා. අදටත් මම රෑට තනි වෙන්න බයයි. මම තේරුම් ගත්තා අපි නොදන්නා බලවේගයක සෙල්ලම් කරන එක කොයිතරම් භයානකද කියලා. මගේ ඇඟේ අදටත් තියෙන නියපොතු පාරවල් මට මතක් කරලා දෙනවා එදා රෑ සොහොන් පිට්ටනියේදී මම දැක්ක දේ හීනයක් නෙවෙයි කියලා. ඔබත් මෙවැනි අద్భుත දේවල් පස්සේ යන්න කලින් දෙපාරක් හිතන්න. නොපෙනෙන ලෝකය ඔබ හිතනවාට වඩා අඳුරයි. මෙවැනිම තවත් බියකරු කතාවකින් නැවත හමු වෙමු.